දහම් පාසල් ගුරු සේවයේ අවුරුදු 5කට වඩා නිරත වෙච්ච සෑම ගුරුවරයෙකුටම දැන් රජයෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා අවුරුදු 10 සම්පූර්ණ ගුරු පවතුන්ට සාම මිනිසුරු පදවිය. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ ගමේ ඉන්න නිසා මං හිතුවා අවුරුදු 5ක අඛණ්ඩ ගුරු සේවයක් තියෙන සෑම ගුරුවරයෙකුටම සාම මිනිසුරු පදවියක් පිරිනමන්න අපේ හාමුදුරුවෝ. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම උපාධිධාරී තරුණ සහෝදර සහෝදරයන්ට මම ආරාධනා කරනවා ඇවිල්ලා අවුරුද්දක්වත් දහම් පාසලේ ගුරුවරු හැටියට සේවය කරන්න. දැන් മന്ത്രിවරු හැටියට පත් වුණාම තමයි අපටත් පේන්නේ කොච්චර උපාධිධාරීන් අපේ ගමේ සහ අවට ඉන්නවද කියලා. මොකද රැකියාවල් බලාපොරොත්තුෙන් අපි ළඟට ඇවිල්ලා අයදුම් පත්‍ර ඉදිරිපත් කරනකොට රැකියාවල් වලට කොහොම හරි දාලා දෙන්න කියලා ඉල්ලනකොට අපට පේනවා කොයිතරම් උගත් පිරිසක් උපාධිධාරීන් පිරිසක් ඉන්නවද. ඉතින් එක අවුරුද්දක්වත් ගමේ දහම් පාසලේ ස්වේච්ඡාවෙන් ඇවිල්ලා සේවය කරන්න කියලා මම ඒ අයට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. විශේෂයෙන්ම ගුරු සේවයට එහෙම යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක Tamanට අනාගතයට ලොකු අත්වැලක් බවට පත් වෙයි. එහෙමයි. දැන් අපේ නන්දසිරි කීවිහෙට්ටි මහත්මයා යෝජනාවක් කරා පුළුවන් නම් ටියුෂන් පන්ති නතර කරන්න මැදිහත් වෙන්න කියලා. දැන් මෙතන ඉන්න අපේ බද්දේගම සමිත හාමුදුරුවෝ ලසන්ත විජේනායක මැතිතුමා අපිත් එක්ක පළාත් සභාවේ හිටියා. උජ්ජලික පන්ති නතර කරන්න කියලා නීතිය ගේන යෝජනාව පළාත් සභාවට ගෙනාවේ මම. ඒ ගෙනල්ලා අපේ හාමුදුරුවෝ සාක්ෂි දරුණු නැති. ඒ යෝජනාව සම්මත කළා. සම්මත කළා අපි ඉදිරි පියවරකුත් ගියා. අද ලංකාවෙන්ම වයඹ පළාත ප්‍රඥප්තියක් ගෙනල්ලා ඒ පළාත තුල ඒක නීතියක් බවට පත් කරලා තියෙනවා. පුජ්‍යලික පන්ති ඉරිදා උදේ කාලෙත් කියන්නේ පස්වරු 2 වෙනකන් සහ පොයේ දවස්වල නතර කරලා තියෙනවා. දකුණු පළාතෙත් එවැනි නීතියක් සම්මත කරගමු කියලා අපි යෝජනාවක් ගෙනල්ලා ඒක සම්මත වෙලා මම හිතනවා දැන් හොඳ තැනකට යෝජනාව ඇවිල්ලා තියෙනවා. ඉතින් මගේ අදහස මම පාර්ලිමේන්තුවේදී මගේ මංගල කතාවෙදී මම සඳහන් කළා. ඒ වගේම ඊට පස්සෙ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශිෂ්‍ය වෙලාවෙත් මම ඔබතුමා කිව්වා වගේම සඳහන් කළා. මේ කටයුත්ත වෙනුවෙන් දැන් ඉදිරිපත් වෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ඒ වෙනුවෙන් දේශපාලන නායකයෝ සියලු දෙනා එකට නැගී සිටිය යුතු කාලය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ විවාදයක් නැහැ. ඒ නිසා මට හැකි උපරිම මට්ටමින් පාර්ලිමේන්තුව තුල ඒ වෙනුවෙන් හඬක් නගන්න මම බලාපොරොත්තු වෙනවා. ඊට වඩා මම හිතන්නේ